හරි. නම් මෙන්න ලක්ෂය මෙන්න කෝණ දෙක. එහෙනම් ඒ කෝණේ අගයයි 50 කෝණේ අගයයි එකතු කරාම 360ට තමයි සමාන වෙන්න ඕන. එහෙනම් 50 එහා පැත්තට යවලා අපට ඒකේ අගය හොයාගන්න පුළුවන්. 360න් 50 අඩු කරාම 310ක් කියලා එනවා අංශක. පැහැදිලි නේද? අපි හදාගමු. බලන්න තුන්වෙනි ගාන. උනේ කියනවා ඒගේ අගය හොයන්න කියලා. ඒගේ අගය හොයන්නලු. හැබැයි කෝණ හතරම සමානයි. මෙයත් ඒ, මෙයත් ඒ, මෙයත් ඒ, මෙයත් ඒ. මෙන්න ලක්ෂය. දැන් ලිව්වා ඕ ලක්ෂය වටා. මෙයා ඕ කියලා දාගත්තොත් ඕ ලක්ෂය වටා කෝණවල අයික්‍ය 360 බැවින් කියලා ලිව්වා. දැන් කෝණ ටික එකතු කරන් යමු. ඒ ධන ඒ ධන ඒ ධන ඒ සමානයි 360යි. එහෙනම් ඒව හතරක් එකතු වෙනව නේද? කීයද එතකොට? 4යි. 4යි ඒ. 4යි ඒ සමානයි 360යි. එහෙනම් දෙපැත්තම 4ෙන් බෙදලා අපට ඒ උක්ත කරගන්න පුළුවන්. නම් මෙතන ඒ තනි වෙනවා 364ෙන් බෙදුවාම අපට එනවා අංශක 90ක්. එහෙනම් ඒ කෝණයේ අගය අංශක 90යි. 90 ආවද? හරි. හතරවෙනි ගාන. APC අගය හොයන්න කියනවා. APC කියන්නේ මෙන්න මෙයා. එහෙනම් මෙයා 90යිලු. මෙයා 120යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙන්න ලක්ෂය. දැන් අපි යා O කියලා ගත්තොත් O ලක්ෂය වටා කෝණ අයික්‍ය 360 බැවින් කෝණ තුනක් තියෙනවා. එහෙනම් 90 කෝණයක් ඉන්නවා. 120 කෝණයක් ඉන්නවා. ආයේ ඉන්නවා APC. ඔන්න ඔය තුනේ එකතුව තමයි 360ට සමාන වෙන්න ඕන. එතකොට 120ට 90ක් 210යි. 210 ධන APC සමානයි 360 කියලා එනවා. එතකොට අපට APC උක්ත කරගන්න පුළුවන් 360න් අඩු කරන්න ඕන 210ක්. 150ක් එනවා අංශක APC කෝණයේ අගය. APC 150යි. පැහැදිලිද? හරි. යන් ඉස්සරහට 5 බලන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන කියන්නේ SOR විශාලත්වය හොයන්න කියලා. එහෙනම් SOR කියන්නේ කවුද? මෙයා ඕ ලක්ෂය. නම් SOR කියන්නේ මෙයා. එයා තමයි හොයන්න ඕන. එහෙනම් මෙන්න ඕ ලක්ෂය. එහෙනම් අපි ගමු ඕ ලක්ෂය වටා කෝණවල අයික්‍ය අංශක 360 බැවින් කෝණ හතරක් ඉන්නවා මේ ඕ ලක්ෂය වටා.
ඒ හතරෙම අයික්‍ය 360 වෙන්න ඕන. නම් 2x කෙනෙක් ඉන්නවා. 3x කෙනෙක් ඉන්නවා. 80 කෝණයක් ඉන්නවා. ආයෙමත් 110 කෝණයක් ඉන්නවා. සමාන වෙනවා 360ට. එහෙනම් 2x 3x එකතු කරාම 5x 110යි 80යි 190යි 5x ධන 190 සමාන වෙන්නේ 360ට. එහෙනම් අපි 190 එහා පැත්තට ගෙනිච්චාම 360න් 190ක් අඩු කරන්න වෙනවා. 360න් 190ක් අඩු කරාම කීයද? 170යි නේද? 170ක් එනවා 5x. එහෙනම් දෙපැත්තම 5න් බෙදුවා නම් x හොයාගන්න පුළුවන්. නම් 170 බෙදුවම් 5න් කීයක් දෙන්නේ ආන්සර් එක? 34යි. කීයද? 34යි. ඇහෙන්නේ නැහැ පුතේ. 34යි. ආයි කියන්න බලන්න. 34යි. අන්න හරි. 34ක් එනවා. ඉස්සෙල්ලා සත්‍ය වුනේ නැත්තේ. හරි එහෙනම් x ගාගේ එනවා අපට අංශක 34ක්. 170 පහෙන් බෙදන්න තියෙන්නේ. පැහැදිලිද? පියන් 6 වෙනි ගාන. 6 වෙනි ගානේ කියනවා AB සරල රේඛාවක්ලු. අපිට කලින් තියරියක් ඕන නේද? මෙන්න AB ඉන්නවා. එහෙනම් එයා සරල රේඛාවක්ලු. එහෙනම් මේ කෝණ දෙකේ අයික්‍ය මෙයා x මෙන්න තව එක්කෙනෙක් ඉන්නවා. ඒ දෙකේ අයික්‍ය 180ට සමාන වෙන්න ඕන එහෙනම්. හරි. ගානේ කියන්නේ APR 150යිලු. APR APR මෙන්න මෙයා. එයා 150යිලු. QPB ගේ විශාලත්වය තමයි අහන්නේ. QPB මෙන්න මෙයා. අපි එයා y කියලා දාගමුද ලේසියට? එයා y. මෙයාව තමයි අපෙන් අහන්නේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? කියන්න බලන්න. අපිට දත්තයක් දීලා තියෙනව නේද මුලින්? AB කියන්නේ සරල රේඛාවක් කියලා. නේද? එහෙනම් අපි ලියමු මෙතන. AB සරල රේඛාවක් බැවින් කියලා ලියලා එහෙනම් ඒ දෙන්නගේ කෝණ ඓක්‍ය සරල රේඛාවක එක පැත්තක තියෙන කෝණ ඓක්‍ය 180ට සමාන වෙන්න ඕන. එහෙනම් එයාගේ ඉන්නේ මෙන්න මේ 150 කෝණය ඉන්නවා මේ පැත්තේ. මෙතන ඉන්නවා x. එහෙනම් ඒ දෙන්නගේ ඓක්‍ය 180ට සමාන වෙන්න ඕන. 150 ධන x කෝණය සමාන වෙන්න ඕන 180ට. එතකොට x අපිට හොයාගන්න පුළුවන් 180න් 150ක් අඩු කරාම අංශක 30යි කියලා. හරි නේද? එහෙනම් x 30යි කියලා අපි හොයාගත්තා. දැන් අපෙන් අහන්නේ QPB නේ. එහෙනම් y කෝණයනේ. එහෙනම් බලන්න O ලක්ෂය දිහා. හරි මම අකනවා මෙතන එක්කෙනා. අපි x සමානයි 30 කියලා හොයාගත්තා. හරි.
දැන් අපි සලකමු ඕ ලක්ෂය වටා පිහිටි කෝණවල අයික්‍ය 360 බැවින්. එහෙනම් මෙන්න මේ ඕ ලක්ෂය වටා කවුද ඉන්න කෝණවල අයික්‍ය 150 කෙනෙක් ඉන්නවා. ආයේ ඉන්නවා 2x එක්කෙනෙක්. ආයේ ඉන්නවා x එක්කෙනෙක්. ආයේ ඉන්නවා අපිට හොයන්න කියන y කෝණය. ඒ කියන්නේ APB. අපි ආ සංකේතයක් දාගත්තනේ AP මේ y කියලා. අපි සංකේතයක් නැත්තම් ටිකක් කරදරයි නිසා. හරි එහෙනම් සමාන වෙනවා ඒ කෝණ හතරයි එක්ක 360ට සමාන වෙන්න ඕන. එහෙනම් මෙතනින් එනවා 150. මෙතනින් එනවා 3x ධන y සමානයි 360. දැන් අපිට 3x ගේ අගය දන්න නිසා 3x කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන් නේද? x ගේ අගය කීයද අපිට 30යි නේද? එහෙනම් 30ව 3ක්. 90යි කියලා දාන්න පුළුවන්. ධන y සමානයි 360. එහෙනම් 150යි 90යි එකතු කරාම 240ක් එනවා. 240 ධන y සමානයි 360යි කියලා අපට එන්නේ. එහෙනම් අපට y හොයාගන්න පුළුවන් 360 ඍණ 240. y එනවා අපට 120ක් අංශක. එහෙනම් අපි y කියලා ගත්තේ APB කෝණය. එහෙනම් APB ගේ විශාලත්වය වෙනවා APB නෙමෙයි QPB නේද? අපි QPB නේ y කියලා ගත්තේ. එහෙනම් QPB ගේ විශාලත්වය වෙනවා අංශක 120යි කියලා. මෙතන නෙමෙයි මෙතන Q. QPB. හරි. එහෙනම් අපි යන් ඉස්සරහට ලියාගමු මාතෘකාව පාඩමේ අන්තිම මාතෘකාව ප්‍රතිමුඛ කෝණ. හරි නේද? ප්‍රතිමුඛ කෝණ පාඩමේ අන්තිම මාතෘකාව. Recording in progress. හරි තව හෙනව නේද? ප්‍රතිමුඛ කෝණ. දැන් අපි පාඩමේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. අපි ලබන සතියේ පුළුවන් අලුත් පාඩම පටන් ගන්න. ඊට කලින් මේ පාඩම අවසන් කරලා අපිට තියෙනවා මේ පාඩමට අදාළව යුනිට් පේපර් එක සාකච්ඡා කරන්න. පේපර් එක කරලා සාකච්ඡා කරලා එතකොට අපිට ලබන සතියේ පුළුවන් ඊළඟ පාඩම අලුත් පාඩම පටන් ගන්න. හරි. ප්‍රතිමුඛ කෝණ ලියුණේ මාතෘකාව ලියලා අපි ලියමු මෙහෙම. රූපයේ
පරිදි AB හා AB හා PQ AB හා PQ සරල රේඛා දෙක ඕහිදී ඡේදනය වේ. ඕහිදී ඡේදනය වේ. රූපයේ පරිදි AB හා PQ සරල රේඛා දෙක ඕහිදී ඡේදනය වේ. කියලා ලියලා අපි අද ගමු රූප සටහන. රූප සටහන පෙන්නකොට නේද මෙහෙම සරල රේඛාවක් ඇඳ යා AB මෙහෙම සරල රේඛාවක් ඇඳ යා PQ දෙන්න ඡේදනය වෙන තැන O මෙන්න මේ දෙපැත්තේ ඉන්න කෝණ දෙක මම එක පෑනෙන් ලකුණු කරනවා නිල් පෑනෙන් හරි ඊට පස්සේ මේ කෝණයට මේ දෙපැත්තින් හරහට ඉන්න දෙන්න කෝණ දෙක ඉස්සරහට ඉන්නේ මේ මූණට මූණ බලන් ඉන්නේ නේ මේ දෙන්න බලන්න මේ දෙන්නත් එහෙම නේද ඉන්නේ මෙහෙමනේ ඉන්නේ උඩ යට ඔම මූණට මූණ බලන් ඉන්නවා මේ දෙන්න මූණට මූණ බලන් ඉන්නවා මෙහෙම එහෙනම් එයාලට තමයි ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ හරි රූප සටහන ඇඳ ගමු හරි නේද එහෙනම් අපි ලියමු ඉහත රූප සටහනේ ඉහත රූප සටහනේ POA කෝණය හා POA මෙන්න මෙයා POA කෝණය හා POA එහෙනම් මෙයාගේ මූණට ඉස්සරහින් ඉන්නේ කවුද ප්‍රතිමුඛ නේ මූණට මූණ ඉන්නවා මේ ප්‍රතිමුඛ කියන්නේ ඒක නම් POA ට මෙයාට ප්‍රතිමුඛව ඉන්නේ කවුද QOB නේද POA ට ප්‍රතිමුඛව ඉන්නේ QOB එහෙනම් ලියමු ඉහත රූප සටහනේ POA හා QOA කෝණ යුගල QOB කෝණ යුගල එකිනෙකට ප්‍රතිමුඛව පිහිටා ඇත. එකිනෙකට ප්‍රතිමුඛව පිහිටා ඇත. එනම් එකිනෙකට ප්‍රතිමුඛව පිහිටා ඇති කෝණ එනම් එකිනෙකට ප්‍රතිමුඛව පිහිටා ඇති කෝණ ප්‍රතිමුඛ කෝණ ලෙස හඳුන්වයි. ප්‍රතිමුඛ කෝණ ලෙස හඳුන්වයි. ප්‍රතිමුඛ කෝණ ලෙස හඳුන්වයි. ඒ අනුව ඉහත රූප සටහනේ
ඒ අනුව ඉහත රූප සටහනේ POA හා POA හා QOB කෝණ යුගල එනම් ඉහත රූප සටහනේ POA හා QOB කෝණ යුගල ප්‍රතිමුඛ කෝණ වේ. ප්‍රතිමුඛ කෝණ වේ. පැහැදිලිද? එහෙනම් දැන් ප්‍රතිමුඛ කෝණ කියන්නේ මොනවද? එකිනෙකට මේ මුණට මුණ බලන් ඉන්න ඒවා. නේ? ප්‍රතිමුඛ මෙහෙම තමයි මෙහෙම. හරි. තව මොන අතරේ හිටියත් මුණට මුණ බලන් ඉන්න කෝණ යුගල් තියෙනවා නම් ඒක ප්‍රතිමුඛ කෝණ. දැන් මට කියන්න මේ රූප සටහනේ ප්‍රතිමුඛ කෝණ විදියට තියෙන්නේ මේ කෝණ යුගලයේ විතරද? හොඳට බලන්න රූප සටහන. ඒ දෙන්න විතරද ඉන්නේ? නෑ නේද? මෙන්න මේ දෙන්නෙකුත් ඉන්නවා නේද? තාම මුණට මුණ බලාගෙන. මෙන්න මෙයයි. මෙන්න මෙයයි. එහෙනම් මෙයා වෙන්නේ QOA. මම නිල් පැනෙල් ලියනවා ඒ පෙයා එක QOA. මෙයා කවුද? POB. POB. කළු පෑනෙන් නම් කරපු කෝණ යුගල කළු පෑනේ රූපය ඇඳපු කෝණ යුගල මම කළු පෑනෙන් ලිව්වා. නිල් පෑනෙන් මම රූපය ඇඳපු කෝණ යුගල නිල් පෑනෙන් මම ලිව්වා. හරිනේ? එහෙනම් ලියන්න. තවද AOQ කෝණය හා POB කෝණ යුගලද තවද AOQ QOA එහෙම දෙපැත්තම අරනකොට ප්‍රශ්නයක් නැහැ. තවද AOQ කෝණය හා POB කෝණ යුගලද ප්‍රතිමුඛ කෝණ වෙයි. ප්‍රතිමුඛ කෝණ වෙයි. ප්‍රතිමුඛ කෝණ වෙයි. එහෙනම් දැන් මට කියන්න මෙන්න මේ ප්‍රතිමුඛ කෝණ කොහොමද හැදුනේ කියලා. කොහොමද හැදුනේ? මෙන්න මේ AB කියන සරල රේඛාවයි PQ කියන සරල රේඛාවයි ඡේදනය වෙලා නේද? මෙන්න මේ කෝණ යුගල් හැදුනේ ප්‍රතිමුඛ කෝණ හැදුනේ. එහෙනම් ප්‍රතිමුඛ කෝණ හැදෙන්නේ කොහොමද? සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වෙලා. පැහැදිලිද? දැන් ලියමු ස්ථාවාක් එකක් දාලා. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රතිමුඛ කෝණ සෑදෙන අතර ප්‍රතිමුඛ කෝණ සෑදෙන අතර ඒවාට පොදු ශීර්ෂයක් ඇත. දැන් දන්නවා පොදු ශීර්ෂ කියන්නේ මෙන්න මෙයා තමයි පොදු ශීර්ෂය. ඕලා. ඒවාට පොදු ශීර්ෂයක් ඇත. හරිද? දැන් තව දැනගන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිමුඛ කෝණවල අනිවාර්යෙන් විශාලත්ව සමාන වෙනවා. හරි. හිතන්න POQ කෝණයයි කෝණය x කියලා. එහෙනම් QOB කෝණෙත් විශාලත්වය කීයද? x. ප්‍රතිමුඛ කෝණ යුගල් වල විශාලත්වය සමාන වෙනවා. හිතන්න QOA කෝණය. මෙයා y කියලා. එහෙනම් POB වෙච්ච මෙයා කීයද?
yම තමයි. හරි එහෙනම් මොකද්ද මතක තියාගන්න ඕන? ප්‍රතිමුඛ කෝණවල විශාලත්ව සමානයි. හරි අපි දැන් ඕක සාධනය කරලා පෙන්නනවා. හරිද? ඊට කලින් ලියාගමු. ස්ටාර් මාක් එකක් දාලා ආයෙ ලියාගමු. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණවල විශාලත්ව සමාන වේ. සෑදෙන කෝණවල විශාලත්ව සමාන වේ. විශාලත්ව සමාන වේ. හරිද? දැන් අපි ඔක සාධනය කරන්න යන්නේ. එහෙනම් ඔතන වාක්‍යයෙන් ලියා ගන්න ඕනේ සාධනය කියලා. සාධනය කියලා ලියලා ආයේ මේ රූප සටහන මැද ගමු ඉක්මනට. දැන් අපි ඔක සාධනය කරන්න යන්නේ විශාලත්ව සමාන වෙනවා කියලා පෙන්වන්න යන්නේ. සාධනය කියලා ලියලා මේ රූප සටහන මැද ගන්න ආයේ. ඊට පස්සේ මම මෙන්න මේ QOA කෝණයගේ විශාලත්වය ගන්නවා A කියලා. හරිද? ඊට පස්සේ AOP කෝණයගේ විශාලත්වය B කියලා ලකුණු කරනවා. POB ගේ විශාලත්වය C කියලා මම ලකුණු කරගන්නවා. හරි. පැහැදිලිද? QOA කෝණය A කියලා ගත්තා. AOP B කියලා ගත්තා. POB C කියලා ගත්තා මං විශාලත්වය. හරි. එතකොට QOA එන්නේ A. හරි. QOA මම ගත්තේ A කියලා විශාලත්වය. AOP එහෙම නැත්නම් POA ගත්තේ විශාලත්වය B කියලා. පස්සේ POB ගත්තේ මම විශාලත්වය C කියලා. හරිද? දැන් මට පේනවා නේද මෙන්න මේ මෙන්න මේ PQ කියන්නේ සරල රේඛාවක් කියලා. පේනවද? PQ කියන්නේ සරල රේඛාවක්. එහෙනම් මෙන්න මෙයාගේ මේ පැත්ත තියෙන කෝණවල අයිති කිය වෙන්න ඕනද? 180 වෙන්න ඕන නේද? එහෙනම් පිළියමු PQ සරල රේඛාවක් බැවින් PQ කියන්නේ සරල රේඛාවක් නිසා මෙයා. එහෙනම් එයාගේ තියෙන POA කෝණේ අගයයි QOA කෝණේ අගයයි එකතු කරාම 180ට සමාන වෙන්න ඕන. මේක අපි කලින් කතා කරපු තියරිය. මතකයි නේද? එහෙනම් POA කියලා අපි ගත්තේ POA කියලා අපි ගත්තේ B කෝණය B කියලා ගත්තේ විශාලත්වය. QOA කියලා ගත්තේ A කෝණය. එහෙනම් අපිට මෙහෙම සමීකරණයක් එනවා
b ධන a සමානයි 180යි කියලා. ඔහොම එකක් ආවා. හරිද? ඊට පස්සේ දැන් PQ කියන්නේ සරල රේඛාවක්නේ. ඒ වගේම තමයි AB කියන්නේ සරල රේඛාවක්. එහෙනම් AB සරල රේඛාවේ මෙන්න මේ පැත්තේ තියෙන කෝණවල එක අයික්‍ය කීයද? එයත් 180 වෙන්න ඕන. දැන් අපි ලියමු AB සරල රේඛාවක් බැවින් AB සරල රේඛාවක් බැවින් එයාගේ අර පැත්තේ තියෙන එක පැත්තක තියෙන කෝණවල අයික්‍ය 180 වෙන්න ඕන. දැන් AB එහෙනම් මෙන්න AOP කෝණේ ඉන්නවා. AOP ඉන්නවා. I ඉන්නවා. POB POB මේ දෙන්නගේ අයික්‍යයක් 180ට සමාන වෙන්න ඕන. හරි. එහෙනම් AOP ගේ විශාලත්වය කීයද? AOP කියන්නේ POM තමයි. B නේද? එයාගේ විශාලත්වය B. දැන් POB කීයද? POB එයාගේ විශාලත්වය C. එහෙනම් අපිට මේ පැත්තෙන් සමීකරණයක් එනවා B ධන C සමානයි 180යි කියලා. පැහැදිලිද? දැන් අපි ගත්තොත් මෙයා පළවෙනි සමීකරණය කියලා. මෙයා පළවෙනි සමීකරණය. මෙයා දෙවෙනි සමීකරණය කියලා ගත්තොත් දෙන්නම 180ට නේද සමාන වෙලා තියෙන්නේ? නේ? එහෙනම් පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි සමානයි නේද? නේ? එහෙනම් අපි දන්නවා පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි සමීකරණය. එහෙනම් මේ පැත්තේ සමීකරණ දෙකේම දකුණු පැත්තේ තියෙන 180. දෙන්නම සමාන වෙලා දකුණු පැත්ත සමීකරණ දෙකේම. එහෙනම් සමීකරණ දෙකේම වම් පැත්තත් සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් පළවෙනි සමීකරණයේ වම් පැත්තේ ඉන්නේ b ධන a. එයා සමාන වෙන්න ඕන දෙවෙනි සමීකරණයේ වම් පැත්තට. දෙවෙනි සමීකරණයේ වම් පැත්තේ ඉන්නේ b ධන c. පැහැදිලිද? දැන් මෙතන දෙපැත්තේ b දෙකක් ඉන්නවා කියලා පේනවද? සමීකරණේ වම් පැත්තේ b කෙනෙක් ඉන්නවා, දකුණු පැත්තේ b කෙනෙක් ඉන්නවා. මේ b අරන් ගියා නම් මේ පැත්තට ඍණ b වෙලා b ට b කැපිලා එනවා නේද? මම එකක් දීලා පෙන්නන්නම්. a සමානයි b ධන c. මම මේ b අරන් යනවා මේ පැත්තට. මේ b මම මේ පැත්තට අරන් ගියා. එතකොට යා ඍණ b කියලා එන්නේ. එතකොට මේ ධන b ට මෙන්න මේ ඍණ b කැපිලා බිඳුවක් එනවා. එහෙනම් අපට එනවා අන්තිමට a සමානයි c කියලා. a සමානයි c කියලා එනවා. එහෙනම් දැන් අපට ඕන එක ආව නේද? a සමානයි c දුව එහෙනම් a කියන්නේ මෙයා. එහෙනම් a මෙයා c කියන්නේ මෙයා. එහෙනම් ඒ කෝණ දෙක සමාන වෙලා නේද? එහෙනම් ඔන්න අපි පෙන්නවා ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා කියලා එක සාධනය කරලා ඔන්න අපි පෙන්නවා. පැහැදිලිද? හරි අපි සටහන් කරගමු ලස්සනට. සෙලස රූප සටහනේ නම් කරලා පෙන්වන්න. ඒ කෝණය BC ආයෙ ලියලා පෙන්වන්න නම් කරලම. ඒ කෝණය මෙයා, B කෝණය මෙයා, C මෙයා කියලා. PQ සරල රේඛාවක්, AB සරල රේඛාවක්. සම්පූර්ණ කරගමු අවබෝධයෙන්.
හරි පැහැදිලි නේද? හරි ඔන්න එහෙනම් දන්නවා අපි ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා සාධනය කරන විදිය. හරි පියන් ඉස්සරහට. පියනවා අපි අතන ලිව්වා නේද? සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් කියලා ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා කියලා ලිව්වා නේද වාක්‍යයක්? අපි ඒක කොටු කරගමු. ඊට පස්සේ ඔන්න සාධනයක් තියෙනවා ලස්සනට. හරි. පියා කොටු කරගමු. හරි අපි යනවා ඊළඟට නිදසුන එකට. නිදසුන එක කියලා ලියලා ඇඳ ගන්න රූප සටහන. නිදසුන එක